සුවිශේෂය මතෙව් දහවන පරිච්ඡේදයේ 24 සිට 33 දක්වා. ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ. ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන්ද සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන්ද සෑහීමකට පත්විය යුතුය. ඔවුහු ගෘහමූලිකයාට බෙල්සෙබුල් යැයි කීවොත් ගෙයිවැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත්ද? එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද දැන් සැඟවී ඇති සෑම දේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය ගෙමුදුන් වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත් ආත්මය නසන්න නොපුළුවන් අයට බිය නොවන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේටම බියවන්න. ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය. යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නමි. එහෙත් යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේද මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි. දේව වාක්‍ය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.